ආයුබෝවන් වාසනාවන්ත සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දෙස් විදිස් ඔයාලා සියලු දෙනාට. ඉතින් අද මම ඕගොල්ලෝ වෙනුවෙන් ලබා දෙන්න හිතුවා එදා කිලලක්ෂ්‍ය සක්වල ආඥා තේජස් පතුරුවා දේශනා කරන ලද මහානුභාව සම්පන්න රතන සූත්‍ර ධර්ම රත්නයේ එක්තරා ගාතාවක්. විශාලා මහනුවර අභිවාදක නම් වූ නපුරු රෝගයක් නගරය පුරා පැතිර යාමෙන් පසුව ඒ තුන්බිය දුරු කිරීම උදෙසා බුදුරජාණන් වහන්සේ විසින් ශ්‍රී මුඛයෙන් වදාරන ලද ඒ රතන සූත්‍ර සජ්ජායනාවේ සුවිශේෂී ගාථා රත්නයක් ලබා දෙන්න හිතුවා. ඉතින් මේ ගාථා රත්නය උදේ හවස හැකි විදිහට භාවිතා කිරීම තුළින් තුන්දොස් කිපීමෙන් හටගන්නා වූ ඒ උපද්‍රවයන් දුරු වෙනවා. ඒ වගේම අමනුස්ස දෝෂ, ගුප්ත රෝග දුරු වෙලා නිදුක් නිරෝගී චිරජීවනය ලබන්න පුළුවන් ගාථා රත්නයක් වෙනවා නිසකයි. ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ලබා දෙන්නේ ඔබේ කායික මානසික නිදුක් නිරෝගී භාවය ලැබීමත් ඒ වගේම මානසික කායික රෝගාබාධයන් රෝග ලක්ෂණ තිබේ නම් ඒ දේවල් දුරු වෙලා ජීවිත ගමන හරි විදිහට නිවැරදි මාර්ගී ගමන් කිරීමට අවශ්‍ය ශක්තිය වපසරිය ලබා දීමේ ප්‍රයත්නය මත මේ ලබා දෙන දේවල් තුලින් කුමන හෝ ප්‍රතිඵලයක් ඔබට ලබාගත හැකි නම් ඒක ඔබේ කුසලයක් සහ ඒ කුසලයට සහසම්බන්ධ වීම මටත් ලද භාග්‍යයක් විදිහට සලකන්න පුළුවන්. රතන සූත්‍රය සම්පූර්ණ සජ්ජායනය කර හැකිනම් ඇත්තටම එහි ප්‍රතිඵල මහානුභාව සම්පන්න පිරිතක් නිසා ඊටමත් බෙහෙවින් ලැබෙන අවස්ථා තිබිලා තියෙනවා. එදා දඹදිව 7707ක් රජවරු පාලනය කරන ලද ඒ වගේම 7707ක් ප්‍රාසාද කූටාගාර සහ උයන් පොකුණු ආදිය පිහිටා ඇති සමුද්දිමත් නගරයක් වුණා විශාලා මහනුවර. ඉතින් මේ විශාලා මහනුවරට ඇතිවෙච්ච තුන්බිය හේතුවෙන් මිනිසුන් අසාමාන්‍ය ලෙස මිය යාමත් එක්ක අමනුස්ස බලපෑම් මතුවෙලා අභිවාතක නම් වූ නපුරු රෝගාබාධයක් නගරය පුරා පැතිර යාමෙන් පසුව බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරන රතන සූත්‍ර ධර්ම රත්නයේ අනන්ත වූ ගුණ බලය තුලින්ම මේ සියලුම උපද්‍රවයන් දුරු වෙලා කලට වැහි වැහැලා නැවත යථා තත්ත්වයටපත් වීමට ඉවහල් වෙච්ච සූත්‍රයක් තමයි රතන සූත්‍රය කියන්නේ. ඉතින් මේ රතන සූත්‍රයේ මා ඔබට ලබා දෙන මේ ගාථා රත්නය අර්ථ සහිතව අර්ථය සිහිපත් කරගෙන සජ්ජායනාව කිරීම තුළින් ඔබට තාමත් යහපත් ප්‍රතිඵල නිරන්තරයෙන්ම ලබා ගන්න පුළුවන්. ඔබේ ආරක්ෂාව ඒ වගේම වෙලහෙළඳාම් ව්‍යාපාරවල දියුණුව මානසික කායික නිදුක් නිරෝගී භාවය ඒ හැම දෙයකම උතුම් වූ රත්නයක් විදිහට මේ රතන සූත්‍ර සජ්ජායනා කිරීම ඔබට ඊටමත් වැදගත්සේ මා සලකනවා. ගාථා රත්නය මා මේ විදිහට සඳහන් කරන්නම්. යංකින්චි විත්තං ඉදවා හුරංවා සග්ගේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ථි තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මෙහි අර්ථය වෙන්නේ මෙය තමයි ලොවේහි තුම්ම සත්‍යක්‍රියාව මෙලොව හෝ පරලොව යම්කිසි වස්තුවක් වේද දෙව්ලොව උතුම් මාණික්කයක් තිබේ නම් ඒ කිසි දෙයක් බුදු කෙනෙකුට බුද්ධ ශක්තියට සමාන නැහැ. එහි සත්‍යානුභාවයෙන් සියලු දෙනාට සිතක් වේවා ආශිර්වාදයක් වේවා සැනසෙල්ලක්ම වේවා කියන බලාපොරොත්තුව පෙරදරි කරගෙන උදේ සවස සජ්ජායනය කිරීම තුලින් මෙය විතරක් නෙවෙයි රතන සූත්‍රي සම්පූර්ණ රතන සූත්‍රයම අර්ථානුකූලව අර්ථ සම්පන්නව අර්ථය දැනගෙන භාවිතා කිරීම තුලින් ඕනෑම පිරිතක යහපත් ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. පිරිත් අතර සුවිශේෂී පිරිතක් තමයි රතන සූත්‍රය. මොකද එදා බුදුරජාණන් වහන්සේ කෙලලක්ෂ්‍ය සක්වල ආඥා තේජස් පතුරුවා දේශනා කරන්නට යෙදුනේ රතන සූත්‍රයේ, කරණීය මෙත්ත සූත්‍රයේ, දජග්ග සූත්‍රයේ. ඉතින් මේ සූත්‍ර සජ්ජායනාවන් තුල ප්‍රතිඵල සහ ඒ දේවල් වලින් අපි කොයි විදිහටද ප්‍රයෝජන ගන්නේ කියන එක ඉදිරියට මා ඔබ දැනුවත් කරනවා. ඉතින් ඔබ සියලු දෙනාගේ සියලු පැතුම් ਸਰවාප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ වගේම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය සියලුම සම්‍යක් දෘෂ්ටික දිව්‍ය දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ රැකවරණය නිරන්තරයෙන්ම ලැබේවා කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. සියලු දෙවිවරුන්ගේ පිහිටයි.